අතීතේ එක්තරා අලංකාර ගමක ජීවත් වූ පුංචි බණ්ඩා ගමරාල ගමේ සිටි අමුතුම මිනිසාය. ඔහුට තිබුණේ විශාල බඩක්, රවුම් මුහුණක් සහ උල් වූ උඩු රවුලකි. ගමරාල වැඩට කම්මැලි වුවත් කෑමට සහ නිදා ගැනීමට දක්වන්නේ අසීමිත කැමැත්තකි. එහෙත් ඔහුගේ බිරිඳ ගම මහගේ ගමරාලට වඩා හාත්පසින්ම වෙනසයි. අය මුළු ගමටම ගිගුම් දෙන හඬක් ඇති, අතට අහුවෙන කොස්සෙන් හෝ හැන්දෙන් පහර දීමට පසුබට නොවන තැනැත්තියකි. "මිනිස්සයෝ, අල්ලපු ගෙදර බණ්ඩාගේ හේනේ පීදුණු වට්ටක්කා ගෙඩි දෙකිනකොට මට ලැජ්ජාවි බෑ. අපේ හේනේ තියෙන්නේ වල් පැල විතරයි. අද මඤ්ඤොක්කා ටික කාරන් ආවේ නැත්තම් තමුස්සෙට අද රැට කෑම නෑ." ගම මහගේ ගමරාලගේ කනෙන් ඇද කෑගසුවාය. ගමරාල කම්මැලිකම පසකලා තමන්ගේ පෙට්ට පලාතේ තිබූ පරණ උදැල්ලත් කරේ දමාගත් තුවායත් ඇතිව හේනට ගියේය. හේනි කෙළවරේ තිබුණේ අඩි 7ක් පමණ උසට වැඩුණු මහා මඤ්ඤොක්කා පඳුරකි. එය සාමාන්‍ය පඳුරක් නොවිය. එහි කොළ තද නිල් පැහැයක් ගත්තේය. "මේක තමයි අද මගේ වාසනාව," ගමරාල සිතුවේය. ඔහු පඳුර පාමුලින් අල්ලා මුළු ශක්තිය යොදා ඇද්දේය. නමුත් පඳුර සෙලවුණේ නැත. ඔහු දෙවන වරටත් "හා" කියමින් ඇද්දේය. අවසානයේදී පඳුර ගැලවී ආවේ නැතත් පොළව මහා ශබ්දයකින් දෙදරන්නට විය. පඳුර තිබූ තැනින් අඩි 10ක් පමණ පළල මහා සිදුරක් නිර්මාණය වූ අතර ගමරාල කෑගසමින් ඒ අගාධයට ඇද වැටුණේය. ගමරාල වැටුණේ මෘදු දීප්තිමත් වැලි තලාවකටය. ඔහු අටපිට බැලුවේය. එහි ඉරක හෝ හඳක පෙනින්නට නොවීය. නමුත් මුළු පරිසරයම මැණික් ගල් වලින් නිකුත්වන ආලෝකයෙන් බැබළුණි. ගස්වල අටු රිදී පාටය, කොළ රන්වන් පාටය. "මේකනම් අනිවාර්යෙන්ම දෙවියන්ගේ රටක් වෙන්න ඕනේ," ගමරාල තමන්ටම මුමුණා ගත්තේය. එතමිම අසල තිබූ විශාල ගලක් පිටුපසින් අමුතු සත්වයෙක් මතුවීය. ඔහුගේ නම චූටිනාය. ඔහු කුඩා නාගපැටියෙකි. නමුත් ඔහුට කතා කිරීමේ හැකියාව තිබුණි. "එයි මිනිස්සයා, ඔයා කොහොමද අපේ භෝගවතී නගරයට ආවේ?" චූටිනා එසුවේය. ගමරාල බියවුවත් චූටිනාගේ පෙනුම මිත්‍රශීලී බැවින් ඔහු මෙසේ කීය. "මම මඤ්ඤොක්කා හොයන්න ඇවිල්ලා වැටුනේ පුංචි යාළුවේ. මාව ආපහු යවන්න පුරුවන්ද?" "බෑ. දැන් නාගරජුවත් එක්ක රජවාසලට යන්න වෙනවා. ඔයා අපේ නීටි කැඩුවා." චූටිනාගයා ගමරාලව පෙරටු කරගෙන රජවාසල දෙසට ගමන් කළේය. නාගරජ හෙවත් අනන්ත නාගරාජයා හිස් 7ක් ඇති මහා බල සම්පන්න රජකි. ඔහු ගමරාල දෙස බැලුවේ කෝපයෙන්. "මිනිස්සයෝ, අපේ රහස් ලෝකය ජනගත් කිසිවෙකුට ආපසු යාමට ඉඩක් නැත. උඹව අපේ සිරගෙදර දමන්න නියෝග කරනවා." ගමරාලගේ මුලෝ වේගයෙන් වැඩ කළා. "මහරජතුමනි, මාව හිරේ දැම්මොත් ඔබතුමාට අහිමි වෙන්නේ මහා නිධානයක්. මම මනුස්ස ලෝකයේ ඉන්න දක්ෂතම රසකෙවිලි සහ ආහාර වෛද්‍යවරයා. මම දැක්කා ඔබතුමාගේ සම ටිකක් අඳුරු වෙලා කියලා. මට පුළුවන් මේක දිලිසෙන්න කරන ආහාරයක් හදන්න." රජ සතුටු වී ගමරාලට දින 3ක කාලයක් ලබා දුන්නේ. චූටිනාගයා ගමරාලට උදව්වටපත් කළා. මේ අතර උඩලෝකයේ ගම මහගේ ගමරාල් අතුරුදහන් වීම නිසා කලබල වී සිටියාය. ඇය ගමේ සිටින කපටි පිලෝරිස් වෙදරාල ගාවට ගියාය. "වෙදරාල හාමියෝ, මගේ මිනිස්සයා අර මඤ්ඤොක්කා බඳුර ගාවින් අතුරුදහන් වුණා. ඒ වල ඇතුලේ මොකක් හරි නිධානයක් තියෙනවා කියලා මට හිතෙනවා," ගම මහගේ කීවාය. වෙදරාල යනු නිදන් හොරකි. ඔහු වහාම පේන බැලීමක් කරන බව අංගවා, "අප්පච්චි, ඒක ඇතුලේ තියෙන්නේ නාග ලෝකයක්. ගමරාල මැණික් ගොඩක් උඩ වාඩි වෙලා ඇති." යයි බොරුවක් කීවේය. ගම මහගේ සහ වෙදරාල දෙදෙනාම එක්වී ගමරාල සොයා අගාධයට බැසීමට සැලසුම් කළහා. ඔවුන් ලොකු කඹයක් සහ උදැල්ලක් රැගෙන මඤ්ඤොක්කා වලාසලට පැමිණියහා. ගමරාල සහ චූටිනා රහස් දුරටුවකින් ගොස් මිරිස් සහ ලුණු මල්ලක් සොරාගෙන ආහා. ගමරාල නාගලෝකයේ මුළුත්තැංගිය තුල මහා පෙරලියක් කළේය. ඔහුන් මඤ්ඤොක්කා තම්බා රතු පාට කොච්චි මිරිස් සහ ලුණු යොදා සැර පොල් සම්බෝලයක් සෑදුවේය. "මෙන්න රජතුමනි, මනුස්ස ලෝකයේ දෙවියෝ කන කෑම." නාගරජ සහ ඔහුගේ අමාත්‍යවරු කෑම කන්නට පටන් ගත්තා. පළමු කටෙන්ම රජුගේ ඇස් වලින් කදුළු පනින්නට විය. හිස් 7ෙන්ම එකවර සූස් සූස් ශබ්ද පිට විය. "ගමරාල, මේක ගින්දර වගේනේ," රජු කෑගසුවේය. "නැහැ රජතුමනි, ඔය ගින්දර තමයි ඔබේ සිරුරේ තියෙන අලසකම පුච්චලා දාන්නේ. දැන් බලන්න ඔබේ සම දිලිසෙන හැටි," ගමරාල කීවේය. ඇත්තතම මිරිස් සැරට රුධිර ගමනාගමනේ වැඩි වී නාගයන්ගේ ශරීර රතු වී දිලිසෙන්නට විය. නාගයෝ මෙය මහා ආශ්චර්යයක් ජයිසිතා මිරිස් වලට ඇබ්බැහි වූය. එදින රාත්‍රියේ නාගලෝකයේ මහා සැනකෙලියක් පැවැත්තුණි. සැනකෙලිය අතරතුර
එකපාරටම අහසින් ලොකු කඹයක් පල්ලම් බැස්සේය. ඒ දිගේ ගම මහගේ සහ වෙදරාල නාගලෝකයට කඩා වැටුණා. ඔවුන් වැටුනේ කෙලින්ම නාගරජුගේ මිරිස් සම්බෝල භාජනය උඩට. අඩෝ මගේ මිරිස් සම්බෝල ඉවරයි. රජු කෝපයෙන් කෑගසුවේය. ගම මහගේ වෙදරාලව දුටු සැනින් ගමරාල පුදුම වුණේ. තමුසෙල මෙහි මොකද කරන්නේ? මැණික් හොයන්න ආවේ. කොමේ නාගයන්ගේ මැණික්? වෙදරාල මෝඩ ලෙස කෑගසුවේය. නාගරජුට සැබෑ තත්ත්වය වැටහුණි. එතකොට ගමරාල තෝමට බොරු කලේ අපේ මැණික් හොරකම් කරන්නද? ගමරාල අමාරුවේ වැටුණා. ඔහු වහාම කල්පනා කළේය. නැහැ රජතුමනි, මේ වෙදරාල කියන්නේ මනුස්ස ලෝකයේ ඉන්න නරකම හොරා. මම මෙහෙට ආවේ මූගෙන් බේරෙන්න. මූ ආවේ ඔබතුමාගේ මැණික් හොරකම් කරලා මනුස්ස ලෝකයේ ඇට විකුණන්න. ගම මහගේ නිකම් සිටියේ නැහැ. ඈ නාගරජුගේ හිස් හත දෙක බිය වුණද ඈගේ කටේ සැර අඩු කළේ නැහැ. "ඒයි සර්පරජෝ, මගේ මනුස්සයා ඔබට කෑම හෙදුවා නම් ඒකට කුලිය ගෙවපන්. නැත්තම් මම මේ වංගෙඩියෙන් ඔබේ ඔළුව කුඩු කරනවා." ඇය අතේ තිබුණු ලොකු වංගෙඩි මොල් ගහ පෙන්නුවාය. නාගරජු මින් පෙර මෙවැනි සැර ගැහෙනුවෙකු දැක්ක නැහැ. ඇය සිතුවේ ඇය මනුස්ස ලෝකයේ මහා රණශූරියක් කියලා. රජු බිය වී ඇයට ගරු කිරීමට පටන් ගත්තේය. "අනේ මැතිණියනි, සංසුන් වන්න. මම ගමරාලට මැණික් දෙන්නම්. හැබැයි මට මිරිස් පැල ඕන." ගමරාලට අදහසක් ආවේය. ඔහු වෙදරාලව නාගලෝකයේ සිරකාරයෙකු ලෙස රඳවා තිබා තම සහ බිරිඳ මැණික් රැගෙන යාමට සැලසුම් කළේය. වෙදරාල බේරීමට උත්සාහ කළේ. "මහරජතුමනි, මේ ගමරාල ඔබතුමාට දුන්නේ සාමාන්‍ය මිරිස්. මම ඔබතුමාට විස මිරිස් හදලා දෙන්නම්." යයි ඔහු බොරු පොරොන්දුවක් දුන්නේය. නමුත් ගමරාල සහ ගම මහගේ ඒ වන විටත් නාගරජු ලබා දුන් මැණික් මලු දෙකක් කර තබාගෙන චූටි නාගයේ උදව්වෙන් රහස් උමග දෙසට දිව ගියහ. "අල්ලපියව්, මුන් මැණික් කරන් දුවනවා." වෙදරාල පාවා දුන්නේය. නාග සෙබළු ගමරාල පස්සේ පැන්නූහ. ගමරාල සහ ගම මහගේ දුව ගොස් අර මඤ්ඤොක්කා පදුර තිබූ ස්ථානයට පැමිණියහ. එහි තිබූ වැල් පටක එල්ලි ඔවුන් උඩට නැගීමට උත්සාහ කළහ. නාග සෙබළුන් හෙළිවලින් එනීමට උත්සාහ කරන විට ගම මහගේ Tamanගේ බුලත් මල්ලේ තිබූ හුණු පාර්ශලය එළියටගෙන පල්ලෙහාට හැලුවාය. හුණු කුඩු නාගයන්ගේ ඇස්වල වැටීම නිසා ඔවුන්ට පෙනීම අපැහැදිලි විය. ගමරාල සහ බිරිඳ බේරි මනුස්ස ලෝකයට ආහ. ඔවුන් වහාම අර සිදුර ලොකු ගල් සහ පස් දමා වසා දෙමුහ. වෙදරාල නාගලෝකයේ සිරවිය. "දැන්වත් මනුස්සයෝ තමුසෙට තේරෙනවද මම බැනපු එකේ අගය? මම නිසා තමයි තමුසෙට මේ මැණික් ලැබුණේ." ගම මහගේ ආඩම්බරයෙන් කීවාය. ගමරාල hina වුණේය. "ඔව් මහගේ, ඔයාගේ සැර නැත්තම් මම අද නාගයන්ගේ බඩේ." ඔවුන් ගෙනාව මැණික් විකුණා ගමේ විශාල නිවසක් සාදාගත්තහ. ගමරාල තව දුරටත් කමලී වූයේ නැහැ. ඔහු නාගලෝකයෙන් ගෙනාව අමුතු බීජ වර්ගයක් තම හේනේ වැව්වේ. එයින් හැදුණු මඤ්ඤොක්කා අල මී පැණි වගේ පැණි රස විය. මුළු රටේම මිනිස්සු ගමරාලගේ පැණි මඤ්ඤොක්කා කන්නට පෙමිනියහ. නාගලෝකයේ වෙදරාලට මොකද වුනේ? ඔහු නාගරජුගේ පෞද්ගලික මිරිස් වවන්නා බවට පත්විය. නාගයෝ දැන් නිතරම මිරිස් කන නිසා ඔවුන්ගේ සැර පරම්පරාවෙන් පරම්පරාවට වැඩි විය. අදටත් ගමරාලගේ පැරණි හේනාසලින් යන විට පොළව යටින් සූස් සූස් ශබ්දය ඇසෙන්නේ නාගයෝ මිරිස් කන සතුටට බව ගම්මෝ පවසති. ගමරාල සහ ගම මහගේ සතුටින් ජීවත් වූහ. ගමරාලයි ගම මහගේ බේරිලා ගියත් නාගලෝකේ ඉතිරි වුණ වෙදරාල නිකම් හිටියේ නෑ. මිනිහා නාගරජුරවන්ට තවත් ලොකු බොරු කිව්වා. "රජතුමනි, ගමරාල ඔබතුමාට දුන්නේ මිරිස් විතරයි. මම දන්නවා මැණික්ගල් කැරට් වෙඩි කරන රහස් බෙහෙතක්." වෙදරාල කිව්වා. නාග රජුරෝ වෙදරාලට රාජකීය මැණික් පාලක කියන තනතුර දුන්නා. වෙදරාල කලේ නාගයන් ලවා රහස් උමගක් හාරවපු එක. මිනිහගේ ප්ලෑන් එක වුණේ නාගලෝකයේ තියෙන ලොකුම මැණික්ගල, ඒ කියන්නේ නාග මාණික්කය හොරකම් කරලා මනුස්ස ලෝකයට පනින්න. මේ අතර ගමරාලගේ යාළුවා වුණ චූටිනා දැක්ක වෙදරාල කරන්නේ ලොකු වංචාවක් කියලා. චූටිනා හොරෙන්ම උඩලෝකයට ඇවිත් ගමරාලව හම්බ වුණා. "ගමරාල අයියේ, අර වෙදරාල අපේ නාගලෝකයේ විනාශ කරන්න හදන්නේ. එයා නාග මාණික්කයේ හොරකම් කළොත් අපේ ලෝකේ ආලෝකය නැති වෙලා යනවා." චූටිනා ඇඳුවා. ගමරාලට දුක හිතුණා. "මහගේ, අපි ආයෙත් නාගලෝකයට යන්න ඕන.
හැබැයි මේ සැරේ යන්නේ වෙදරාලව අල්ලගන්න. ගමරාල තීරණය කළා. ගමරාල සහ ගමමහගේ මෙදා සැරේ නිකන් ගියේ නෑ. ඔවුන් ලොකු සූදානමකින් ගියා. ඔවුන් මිරිස් කුඩුයි, ගම්මිරිස් කුඩුයි, හුණු කුඩුයි දාලා දුම් බෝම්බ වගේක් හැදුවා. ඔවුන් ආයෙත් අර මඤ්ඤොක්ක පඳුර තිබුණ සිදුරෙන් නාගලෝකයට බැස්සා. ඒ වෙනකොටත් වෙදරාල නාගමාණික්කය ගලවන්න හදනවා. නාග රජ්ජුරුවෝ හිටියේ වෙදරාලගේ මෝහණයට අහු වෙලා. නවත්තපන් ගමරාල කෑගෙසුවා. සටන ආරම්භ වුණා. වෙදරාල නාගසෙබළුන්ට අනකලා ගමරාලව අල්ලන්න කියලා. ගමමහගේ Tamanගේ මිරිස් බෝම්බ පාවිච්චි කළා. මුළු නාග ලෝකයම මිරිස් දුමින් පිරුණා. නාගයෝ විතරක් නෙමෙයි වෙදරාලත් හචිස් ගෙගා කිවිසුම් මැරින්න ගත්තා. දුමාස්සෙන් ගිය ගමරාල වෙදරාලව අල්ලගෙන නාග රජුට ඇත්ත පෙන්නලා දුන්නා. බලන්න රජතුමනි, වෙදරාල ඔබතුමාගේ මැණික් ගලවලා මල්ලක දාගෙන යනවා. නාග රජුට වෙදරාලගේ කපටිකම වැටහුණා. රජු වෙදරාලට දඬුවම් විදිහට නාග ලෝකයේ අසූචි අදින රස්සාව ලබා දුන්නා. රජු ගමරාලට ගොඩක් ස්තුති කළා. ගමරාල, ඔබ ඇත්තටම හොඳ මිනිහෙක්. ඔබට මම කවදාවත් අමතක වෙන්නේ නැති තැහැගක් දෙනවා. රජු ගමරාලට සදාකාලික මඤ්ඤොක්ක පැලයක් දුන්නා. ඒකේ අල කවදාවත් ඉවර වෙන්නේ නැහැ. ගමරාල ඒකත් අරගෙන ගමමහගෙත් එක්ට සතුටින් උඩ ලෝකයට ආවා. දැන් ගමරාල ගමේ ප්‍රසිද්ධ මඤ්ඤොක්ක මුදලාලි වෙලා. එයා හදපු මඤ්ඤොක්ක තැඹුම කන්න රජවරු පවා එන්න ගත්තා. වෙදරාල නම් ආයෙත් ගමට ආවේ නැහැ. සමහර අය කියනවා මිනිහා තාමත් නාගලෝකේ පෝරාදිනවා කියලා. ගමරාල දැන් හවසට බුලත් විට කපන ගමන් ගමමහගෙට මෙහෙම කියනවා. මහගේ, රත්තරන් මැණික් වලට වඩා අපේ ගමේ පස් වටිනවා. මොකද මේ පස් යට තමයි අපේ ජීවිතේ තියෙන්නේ. කතාව ගැන ඔයාලගේ අදහසත් අපිට කියන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. කතාව හොඳයි නම් ලයික් කරන්න. මේ වගේ තවත් ලස්සන කතාවකින් ආයෙ හම්බෙමු. සුබ දවසක් ඔයාලට.